ඉතින් අද ගෙනත් තියෙන්නේ රොප් හීරෝ වයිට් ටවුන්. ඔන්න ඉතින් එපිසෝඩ් අංක 3 තමයි මේ. ඉතින් අද අපි යුද රැංකයක් ගන්න තමයි යන්නේ. අරගෙන නිදහයි නෑ. රැංකයක් ගන්න විතරයි තියෙන්නේ. අපි නිකන් ආතලයකට පොලිසියට අවශ්‍යකම්. යුද රැංකයක් අපි ගන්න විතරයි තියෙන්නේ. වෙනකුත් නෑ අපි රණ්ඩු කරන්නේ මරාගන්නේ ගහගන්නේ ඕනේ. ඉතින් ගත්තා හිමිසරේ මාරුණා වීඩියෝ එක එන්ඩ් කර. අන්න එහෙමයි. ඉතින් මේ බලලා දැක්කද ගියම මේ ගහව ගියම තව මේව ටිකක් හොයාගන්න ඕනේ. අද හොරෙක් හොදු මේ පැත්තේ හොරෙක් ඉන්නවද? අද පොලිසියට ගානක්වත් නෑ. ඉතින් දැල් 13ක් දැම්මම මොනවද හම්බුනා කියන්නේ? මොරු ගන්න ඔය. 2 4ක් දැම්මා. 5යි 6යි 7යි. ඉක්කන්ට 13ක් දාමු. විනාඩි 17යි. ඉවරයි. දැන් දාලා වැඩක් නැහැ. අපි අද උදරෙන්ගේ සල්ලි වලට නෙමෙයි ගන්නේ. අමුදාවට ගහලා. ඉතින් ආතල්ලයක් තියෙන්නත් එපා. ඉතින් සල්ලි දීලා ගත්තාම බෝරින් වගේ නිකන් ඉතින් තප්පරක් ඉන්න. ඉතින් වීඩියෝ එක පටන් ගන්න හැදුවේ මම මෙතන ඉඳලා. ඉතින් මගේ සද්ද කටහඬ ඇහෙන්නේ නැත්තම් සෝරි මචන්ලා. සාමුත් ඇදිලා ඉතින් මේ මට සීතල නිවා නැත්තල් ළඟ ඉඳ මට සිරියෙන්න පිටර මේ මහා වරුදාවක් එනවා කියලා කිව්වනේ බා. ඉක්කෝ බගේ මේ කතාව ආවෙ නෑනේ. එහෙනම් එකක් එනවා කියලා. මේකට මෙන්න මේකේ තියයි පෙට්ටිය මේක නෙවෙන්නේ. මේකුණුත් නෙවෙයි. අද්දෝ ඒක දාන්න. ඉතින් මහා අපි යන්න මෙන්න මෙතනද මෙහෙට. දැන් මේ තියෙන ලොකු කෙනෙක් අපි යන්න ඕන බදා මෙන්න මෙහෙට. වාහනයක් අරගෙන මෙයා. මෙන්න මෙතන. වාහනයක් ගමුකෝ. පාරට යන්න කම්මිලිවන් දුවගෙන. ඉතින්ද උම්මට සිරි ඉවුරයි. අන්න අරකට යනවා අපි. තෙලිම පාරේ. පොලිසිය උතුරන් නැතත් මට වැඩක් නැහැ. මම යන්නේ මගේ පාරේ. මේ කාර් එක සුපිරි. කෙලින් කරගමුකෝ. කෙලින් කරගත්තොත් සුපිරි මචං. මේ කියන ගන්න එපා දෙන කන පැරෙන්නේ. යෝ මචං මං ඔබත් එක ගහගන්න නෙමෙයි බං ආවේ මේ කාර් එක කෙලින් කරලා දීපන් ඔබත්. ඔදයන්නේ. ඔඩ්ඩු මුට්ටයි මං එරුණා. මෙන්න කාර් එක. හරි දුවා. අපි යන්න ඕන අනිත් පැත්තට. අනිත් පැත්තට යන්න ඕන මේ පැත්තට යන්න. අස්කනම පාර හරි. මම කිව්වේ මේ පාර දාන්න කියලා. අපි පොලිසිය ගානකට යන්න සරුව මගේරි. පොලිසිය නැති. යෝ මිනිස්සෙකුත් ඇප්පුණා. තරු දෙකයිද නෑ තරු දෙක නෑ. ෂෝට් කට් දාලා යන්නේ. මට ෂෝට් කට් උත් හරියන්නේ නෑ වගේ. යන්නේ මට ෂෝට් කට් උත් වැඩක් නෑ වගේ. ෂෝට් කට් මතකත් නෑ වගේ ෂෝට් කට්. ඉතින් මට ඔයගොල්ලන්ට දැන් වලට යන්නේ ෂෝට් කට් උත් මම ඔයගොල්ලන්ට ගේන්නම් පස්සෙලාක. මේ පැත්තේ පොලිසිය නෑනේ. ලයිට් කනුවක් පොලිස් තිබ්බේ කවුද? මෙන්න කියනවා පියන්න තර. What the fucking ඕවා. හරිකි මෝරේ වගේ දානවා නේද? දැන් මනම් කියනවා අම්මෝ පොලිසිය විසිලා නෑ තියන්ට. පොලිසිය වගේ ඇල්ලා. වනවජ කඩාගෙන ඉතින් වීඩියෝ එකට අලුත් කෙනෙක් ඉන්නවනම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් එකක් දාගෙන එකතු වෙන්න. ඉතින් ඔයගොල්ලෝ මේ පොලිස් කියලා පාලියක්. පෙළ පාලි වැඩක් නැහැ.
කීකියන් හිටියේ මොකද්ද? වීඩියෝ අලුත් කෙනෙක් ඉන්නවනේ. සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා, කමෙන්ට් කරලා එකතු වෙන්න. තප්පරයකින් මං ගිහලා කතා කරන්න. ඉතින් මජල්ල සද්ද වල්ල තියෙනවා නේද? මේ ගණන් ගන්න එපා. එහෙම තමයි ඕගොල්ලන්ට වීඩියෝ කාලේ සද්ද වද ඇතිනේ. ඉතින් වඩා කුකුල්ල කෑ ගහනවා. ඒ ගේම් එකේ. පිස්සුද මං ගේම් එකේ කුකුල්ල කෑ ගහනවා. ඔව් බං ඉතින් කෑ ගහනවා නේ. ඒක දැන් හරි ඔන්න පොට් එකට ඇවිල්ලා ඉවරයි. අන්න ඉතින් බඩුවක් තියෙනවා බඩුවක්. ඉතින් පොලිසිය ඔක්කොම මරන්න ගියා. ඒක තහුට ඒක චොපරයක් ස්පොන් නැද්ද? ඔන්න දැන් දැස්සේ දැක්කනේ බඩු මේක මගේ වා. සංසත් දැන් දැස්සේ මම ගිහින් අපි අරකට ගිහිල්ලා ආයි આવොත් අතන චොපර එකක් ස්පොන් වෙයිද? 10ක් දැම්ම 10ක් දැම්ම. ඉතින් යාළුවනේ මෙන්න මෙහෙම කව 10ක් දැම්ම සල්ලි හම්බෙනවා කියලා කියන්නේ බොරු දැක්කද කියලා මන් දන්නේ නැහැ. අපි ආයෙත් දානවා. සල්ලි හම්බෙන්නේ නැහැ මද. ඔච්චියන් අරකට. ඔක නෙමෙයි යන්නේ. ඒක වෙනම කතාවක්. මෙන්න මෙතනින් වානවා. නේ එක්ක අපි එතනට යමු. පාරේ නෝතුව හරි එකපාරින්ම දුවනවාද? තියපන් ඔඩ්ඩු ඊය තියන්නේ. ඉතින් චොපර ගැස්සුවා චොපර ගන්නේ. මොකද කොහොමද යන්නේ? ඉක්කන වරුන් මෙතන මේ මිෂන් එකක් තියෙනවා. ඉතින් පුළුවන් තරම් ඉක්මනට මාරුන් කප්පි මචං පොලිසිය ආවා. ආවම මෙතන ඉඳලා ඉන්නේ කාටද කියන්නේ. ආවුසුනේ ජෝලි හත්තේ ආවත් මරුනේ. ඉතින් අන්න අතන ඉන්නවා. ඔයගොල්ලෝ මස්ටේ පේන ඇති මේ රතුයි ඒක කාර්යවලිය හරි මරාවද? පැනලා මරන්න බෑ පැනලා ඊ රොකට්ලාන්තර ගහන්නේ. ජීවිත නෑ ඉවරයි අපි. සවාරි මෙරේනවා. ඉතින් පොලිසිය අරුතුවක් තියෙනවා. අපු හන්දාවල දැන්නේ හින්දා. ඉන්න එක අපි අන්න අතන්ට යන්න. ජීවිත වැටෙන්න එපා. අම්මට උඩ ඉවරයි. ටොප් එක ගෙඩියා. අම්මා පුට්ටා ඉවරයි දුවපන්. යකෝ දුවපන්. කැඩපන්. අම්මට පුට්ටා බිම් වැටෙනවා. මං ඉවරයි මං මැරෙනවා. අඩෝ මැරෙනවා වැටෙනවා කැඩුවා. ඉවරයි යකෝ. පිස්සුද බං. එහෙම වැටෙනවා. කවුද රොප්පීරෝ කියන්නේ කවුද? ඔයගොල්ලෝ දන්නවනේ බං ඉතින්. අම්මට වයි වැටෙන කියහන්. රොප්පීරෝ කියන්නේ වයිට් ටවුන් එක බං. ඔම්මට සීරි ඔම්මට අතෙන් දාපන් යකෝ. ලොකොල්ලාන්තර අලු ගහන්නේ. අයියෝ කදයි. කද වෙලා තියෙන්නේ බග්ගලාද? යෝ කද්ද මේ වෙලා තියෙන්නේ? කද්ද මේ වෙලා තියෙන්නේ? මැරලා ඉපදෙන්න බෑ. what the fuck කකුල් දෙක අතර මොකක්ද මේ වෙලා තියෙන්නේ? අඩ you dead බජා මොකද්ද වගේ උනේ?
අඩෝ ශිප්පන් ඉතින් වීඩියෝ හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරලා එකතු වෙන්න අදට ගිහින් එන්න කොල්ලෝ අපි